අපි දැන් ඉන්නේ නොදුටුතැන් සොයා යන ගමනේ තවත් ස්මාරකයක් අසල. ඊටම වැදගත් ස්මාරකයක්. කෝට්ටේ පැරණි නගරයේ වටේ බලකුටුවක් හැදෙනවා. එහෙම නැත්නම් ප්‍රාකාර දියාගල් හැදෙනවා. ඒවා හැදීමේ මුල් ගෞරවය හිමිවන්නේ නිසංක අලකේශ්වරහට. ඔහු ගම්පල රාජසභාවේ සේවය කළ අයෙක් තුන්වෙනි වික්‍රමබාහු රජු යටතේ. ඔහු දකුණු ඉන්දියාවේ කාංචිපුරම් සිට ගම්පල රාජසභාවට එනවා. ඔහු අර්ගක්කෝනාර කියන පවුලේ සමාජිකයෙක්. ඔහු ඒ වගේම ඉතාම රණසූර සෙබලෙක්. ඔහු අමාත්‍යවරයෙක් හැටියට තුන්වෙනි වික්‍රමබාහු යටතේ වැඩ කරනවා. ඔහු කෝට්ටේට ඇවිල්ලා මේ විශේෂයෙන්ම යාපනයේ රජ කරපු ආර්ය චක්‍රවර්තීන් සහ රට තුලින් එන කැරලි වලින් බේරෙන්න කෝට්ටේ ආරක්ෂිත නගරයක් හදන්න තීරණය කරනවා. ඒ අනුව කිලෝමීටර් 3-4ක් පමණ දිගට විහිදෙන බලකොටු ප්‍රාකාරයක් හදනවා. මේ ප්‍රාකාරයේ අවශේෂ තාමත් තනින් තන දකින්න පුළුවන්. මේ අපි අසල තියෙන්නේ ප්‍රාකාරයේ කොටසක්. මේක මුළුමනින්ම කාබෝක් ගලින් නිර්මාණය කරලා තිබෙන්නේ. මේකේ ඇතැම් තැන්වල මේ ප්‍රාකාරය අඩි 8ක් පමණ උසයි. සමහර තැන්වල අඩි 8ක් පමණ පළලයි. කියන්නේ ඊටාම විශාල ප්‍රාකාරයක්. මේ මතින් පුරාණයේදී මේ මත පාරක් හැටියට පාවිච්චි කරායි කියන කතාවත් ඒ වගේම පෙරහැර යාමට පාවිච්චි කරායි කියන කතාවක් තිබෙනවා. මේ අසලම තියෙනවා. මේකට යාබදව තියෙනවා තරණ දියාගල. නමුත් අවාසනාවට මේ දියාගලේ අද දකින්න ලැබෙන්නේ කොටස් දෙකක් පමණයි. එකක් මේ ආසන්නයේ තිබෙනවා දියාගල. ඊළඟට පිට නගරයේ තියෙන දියාගල තියෙනවා සිරිකොත ආසන්නයේ. දියාගල අවාසනාවට ගොඩක් ගොඩ වෙලා ඒවා මත ජනතාව නිවාස හදාගෙන පදිංචි වෙලා ඒ නිසා පැරණි දියාගලේ පැරණි යසෝරාවේ ඒ පැරණි තත්ත්වය අද අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මේ ස්ථානය හඳුන්වන්නේ අලකේශ්වර සොහොන නමින්. ඒ තමයි ජනප්‍රවාදයේ ප්‍රචලිත නම. නමුත් මෙය අලකේශ්වර රජුගේ මාලිගාව බවට අදහසක් තියෙනවා. අපි දන්නවා අලකේශ්වර රජු තමයි අපි මුලදී ප්‍රාකාරය සහ දියාගල් ගැන කතා කරන අවස්ථාවේ සඳහන් කළේ. ඔහුගේ නම නිසංක අලකේශ්වර. ඔහු ගම්පල රාජසභාවේ ඉඳලා මෙහෙට පැමිණ ප්‍රාකාර බලකොටුව හදාන මේ සිට මේ ප්‍රදේශය පාලනය කළා. මෙම ස්ථානයේ තිබෙන මේ ගොඩනැගිල්ල මාලිගාවේ කොටසක් බව ගොඩක් වෙලාවට හිතන්න පුළුවන්. මොකද මේ වටා පිටා ඉඩම්වල කෙනින් කරනකොට එහෙම නැත්නම් හැරීම් කරනකොට පැරණි ගොඩනැගිලි වල අත්විවරම් වගේ දේවල් හමු වෙනවා. මේ අනුව මේ ඉදිකිරීම මෙතෙන්ට පමණක් සීමා වෙන්නේ නැති බවත් විශාල ප්‍රදේශයක ව්‍යාප්තව තිබූ බවත් අපිට නිගමනය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේකේ තියෙන ඊටාම වැදගත් ලක්ෂණයක් තමයි මේ මගේ පසුබිමේ පේන ගොඩනැගිලි මත ඕලන්ද අවධියේ පාවිච්චි කරපු විශේෂයෙන්ම ඕලන්ද ජාතිකයන් පාවිච්චි කරපු ගඩොල් කීපයක් තියෙනවා. මේ ඕලන්ද ගඩොල් මෙම ස්ථානයට ආවේ කොහොමද කියන එක ගැන ලොකු ගැටලුවක් තිබෙනවා. මේකෙන් පේනවා ඕලන්ද ජාතිකයන් සමග එක්තරා ආකාරයක සම්බන්ධයක් මෙම ස්ථානයේ පවතින්නටදී කියලා.